දරුවක් මූලික අවස්ථා දෙකක් සම්පූර්ණ කරන්න. පෙන්ඩිං රිසල්ට්ස් එක්ක ඇප්ලයි කරන්න පුළුවන්ද? සමහර පාඨමාලාවන් ගත්තොත් 80%ක් 70%ක් වගේ වට්ටමක් සහිතව තමයි මේ පාඨමාලාව දරුවට ලැබෙන්නේ. මේ ණය යෝජනා ක්‍රමයට අයදුම් කරන්න පුළුවන් කාට? ඔව් දැනට තියෙන ක්‍රමවේදය අනුව ඒක බැහැ. මෙහිදී ලබාගත හැකි ණය මුදල කීයක් වගේ වෙනවද? සාමාන්‍ය ණයක් ගැනීම සහ මේ ණය ගැනීම කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. A-level විභාගය අවසන් කරලා උසස් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයාලා දැනටමත් දැනුවත් ඇති ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වලා දීලා තියෙන පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ගැන. විශේෂයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලවල ප්‍රෝග්‍රෑම් එකක් කරන්න යන අධික වියදම නිසා ස්ටුඩන්ට්ස්ලාට තමන් කැමති ශේෂ්ත්‍රයේ තමන් කැමති ෆීල්ඩ් එකේ උසස් අධ්‍යාපනය හදාරන්න බැරි තත්ත්වයක් තමයි දැනට රටේ තියෙන්නේ. ඒ වගේම දෙමව්පියන් අතර මේ ණය කියන සංකල්පය ගැන බයක්, සැකයක් සහ ප්‍රායෝගික ගැටලු රැසක් තියෙනවා. හැබැයි higher educational opportunities expand කරන්න සහ financial limitations නිසා ස්ටුඩන්ට් කෙනෙක්ගේ academic journey එක නතර නොවි ඒක continue කරන්න support කරන්න ගෙනාපු important initiative එකක් තමයි මේ student loan scheme එක. හැබැයි මේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කාටද මේකට apply කරන්න පුළුවන්? කොහොමද මේකේ loans repay කරන්නේ? වගේ ප්‍රශ්න සමාජයේ දැනටමත් තියෙනවා. අද අපි මේ සාකච්ඡාවෙන් පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ගැන පැහැදිලි අවබෝධයක් ගන්න තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඒ ගැන ඕගොල්ලොන්ව දැනුවත් කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ පවතින රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ශිෂ්‍ය ණය සී අද්දරවර්ත මහතා. සර් අද අපිත් එක්ක මේ දැනුවත් කිරීම සඳහා සම්බන්ධ වුණාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ස්තුති ශහීල් මේ අවස්ථාව ලබා දෙනවට. සර් මේ පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය කියන්නේ මොකක්ද? සහ මේකේ අරමුණ මොකක්ද කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඔව් ශහීල්. ඇත්තටම පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය කියන්නේ 2017 අවුරුද්දේ රජයේ අයවැය විවාදයක අයවැය යෝජනාවක ප්‍රතිඵලයක් විදිහට අමාත්‍ය මණ්ඩල තීරණයක් එක්ක නිර්මාණය වෙන වැඩසටහනක්. එතකොට මේ තුලින් අපි දන්නවා සාමාන්‍යයෙන් වසරකට ලක්ෂ 3කට පමණ ආසන්න දරුවෝ පිරිසක් උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. එතනින් 60%ක විතර ප්‍රමාණයක් ආසන්න වශයෙන් 1,60,000ක් 1,70,000ක් අතර දරුවෝ ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබනවා. මේ දරුවන් අතරින් පසුගිය අවුරුද්දවල සංඛ්‍යා දත්ත බලපුවාම දරුවෝ ලක්ෂයක් විතර විශ්වවිද්‍යාල සඳහා අයදුම් කරනවා. නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වෙන්නේ දරුවෝ 40,000 45,000 අතර දරුවෝ ප්‍රමාණයක්. එතකොට රජයට අවශ්‍ය වුණා දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා තියෙන ප්‍රවේශය තවදුරටත් වැඩි දියුණු කරන්න. ඒකට විසඳුමක් විදිහට තමයි 2017 අවුරුද්දේ පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය හඳුන්වලා දෙන්නේ රාජ්‍ය නොවන පෞද්ගලික අංශයේ උපාධි ප්‍රදානය කරන ආයතනයක් හරහා දරුවන්ට තමන්ගේ මූලික උපාධිය සම්පූර්ණ කරගන්න. ඒ වගේම උසස් පෙළ අවසන් කරලා උසස් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුෙන් ඉන්න හැබැයි ආර්ථික ප්‍රශ්න නිසා අවස්ථා සීමා වන ශිෂ්‍යයෙක්ට මේ ප්‍රෝග්‍රෑම් එක කොච්චර වැදගත්ද? ඔව් දැන් අපි ගත්තොත් මම කලින් සඳහන් කරා පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය හඳුන්වලා දීලා තියෙන්නේ දරුවෙකුට පුද්ගලික අංශයේ උපාධි ප්‍රදානය කරන ආයතනයක උපාධිය හදාරන්න. එතකොට එක පැත්තකින් අපි බලපුවාම දරුවට දෙනවා රජය විසින් ණය මුදලක්. ඒ කියන්නේ රජයේ බැංකුව විසින්. දැනට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව. මේ බැංකුව විසින් ණය මුදලක් දෙනවා පාඨමාලා ගාස්තු විදිහට. ඒ වගේ මේ පාඨමාලා ගාස්තුව මේ දරුවා ඍජුව ඒ ආයතනයට ඇතුළත් වෙලා උපාධියක් හදාරන්න යනවා නම් එයාට දරන්න වෙන පාඨමාලා ගාස්තුවට වඩා ඉතාම අඩු මුදලක්. සමහර පාඨමාලාවන් ගත්තොත් 80%ක් 70%ක් වගේ වට්ටමක් සහිතව තමයි මේ පාඨමාලාව දරුවට ලැබෙන්නේ. එතකොට එක පැත්තකින් ගාස්තු අඩු වෙනවා. ඒ අඩු වෙන ගාස්තුවට ණය මුදලක් ලබා දෙනවා. ඒ ණය මුදලට අදාළ සම්පූර්ණම පොලි මුදල රජය ඒ කියන්නේ භාණ්ඩාගාරය විසින් දරනවා. එතකොට අපි අපකරුවන් තෝරගන්න ගියත් අපකරුවන් සඳහා විශේෂ සහන ලබා දීලා තියෙන වැඩසටහනේදී ඒ වගේම දරුවාට ඉගෙන ගන්න කාලය ඇතුළත කිසිදු පාඨමාලා ගාස්තු ගෙවීමක් දරුවන්ට හෝ දෙමාපියන්ට ඒ කියන්නේ හිතන්නවත් අවශ්‍ය නැහැ. අවුරුදු 4ක් සම්පූර්ණ කරලා උපාධිය සම්පූර්ණ කරාට පස්සේ තවත් අවුරුද්දක සහන කාලයක් දෙනවා දරුවා රැකියාගත වෙනකම්. 6 වෙනි අවුරුද්දේ ඉඳලා 12 වෙනි අවුරුද්ද දක්වා අවුරුදු 7ක්
සමාන වාරික වලින් ණය මුදල පමණක් පොලි මුදල නැතුව ණය මුදල පමණක් දරුවට ගෙවන්න පුළුවන්. ඉතින් මේක ඊටාම මම හිතන්නේ ඊටාම පහසුවක් සහ දිරිගැන්වීමක් පෞද්ගලික අංශයෙන් තමන්ගේ උපාධි සිහිනය සැබෑ කරගන්න. ඊළඟට තියෙන ප්‍රශ්නය තමයි මේ ණය යෝජනා ක්‍රමයට අයදුම් කරන්න පුළුවන් කාටද සහ තියෙන්න ඕන සුදුසුකම් මොනවාද? ඔව් සාමාන්‍යයෙන් එක බඳවා ගැනීමකදී ආසන්න පසුගිය ආසන්න වසර 3ක උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට අයදුම් කරන්න පුළුවන්. අපි දැන් උදාහරණයක් ගත්තොත් 10 වෙනි කණ්ඩායමේ බඳවා ගැනීමේ කටයුතු දැන් අවසන් කරමින් පවතිනවා. ඒ සඳහා සුදුසුකම් ලැබුවා 2024, 2023, 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටපු දරුවෝ. ඒ මූලික කණ්ඩායම අතරින් ඊට පස්සේ අයදුම් පත්‍රයක් යොමු කරන්න ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට අයදුම් පත්‍රයක් යොමු කරන්න දරුවෝ මූලික අවශ්‍යතා 4ක් සම්පූර්ණ කරන්න ඕන. තමන් උසස් පෙළ විභාගයට මුහුණ දුන්නු ප්‍රධාන විෂයන් 3ට අවම සාමාර්ථයක් ලබාගෙන සිටින්න ඕනේ. එක්වරකදී එක් උත්සාහයකදී දැන් දරුවන්ට උත්සාහ 2-3ක් කරන්න පුළුවන් උපරිම 3ක් දක්වා කරන්න පුළුවන්. හැබැයි එක් උත්සාහයකදී අවම සාමාර්ථ ඒ කියන්නේ සාමාන්‍ය සාමාර්ථ 3ක් ලබා ගන්න ඕනේ. අපි කියනවා කොමන් ජෙනරල් ටෙස්ට් එහෙම නැත්නම් සාමාන්‍ය පොදු පරීක්ෂණයට අවම ලකුණු 30ක් ලබා ගන්න ඕනේ. උසස් පෙළ හරි එහෙම නැත්නම් සාමාන්‍ය පෙළදී ඉංග්‍රීසි භාෂාවට අවම සාමාර්ථයක් ලබාගෙන තියෙන්න ඕනේ. අයදුම් පත්‍ර බාර ගන්න අවසාන දිනය වෙනකොට දරුවා වයස අවුරුදු 25ට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ මූලික කොන්දේසි සම්පූර්ණ කරන දරුවෙකුට ණය යෝජනා ක්‍රමයට අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ස්ටුඩන්ට්ස්ලා රිසල්ට්ස් එන්න කලින් මේකට ඇප්ලයි කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒකට ඔබතුමාට කියන්න තියෙන මොනවද? පෙන්ඩිං රිසල්ට්ස් එක්ක ඇප්ලයි කරන්න පුළුවන්ද? ඔව් දැනට තියෙන ක්‍රමවේදය අනුව ඒක බැහැ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ දක්වා ක්‍රියාත්මක වෙච්ච ක්‍රමය තමයි දැන් මම අරමුණ සඳහන් කරානේ දැන් රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න බැරි දරුවෙකුට පුද්ගලික අංශයෙන් තමන්ගේ උපාධිය සම්පූර්ණ කරගන්න අවස්ථාවක් දෙන එක තමයි මේ වැඩසටහනේ ආරම්භ කිරීමට අරමුණු වෙච්ච කාරණය. එතකොට සාමාන්‍ය ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය තමයි දරුවා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් පත්‍රයක් දාලා පළවෙනි රවුන්ඩ් එක අපි කියන පළවෙනි වටේ ප්‍රතිඵල නිකුත් වෙනවා. මෙන්න මේ පළවෙනි වටේ ප්‍රතිඵල නිකුත් වෙනකොට දරුවා දන්නවා මට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්ද බැරිද කියලා. අන්න ඒ කාලෙට ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ අයදුම් පත්‍ර බාර ගැනීමට ඉඩ සලස්වනවා. එතකොට මේ වෙනකොට දරුවා තමන්ගේ ප්‍රධාන විෂයන් 3 කොමන් ජෙනරල් ටෙස්ට් එක ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාවය සහ වයස කියන අවශ්‍යතාවය සම්පූර්ණ කරගෙන තියෙන්න ඕන. මොකද අයදුම් පත්‍රය ඉදිරිපත් කරන මොහොතේ තමයි අපි සලකන්නේ. දැන් වෙනත් දරුවෙක් ඉන්න පුළුවන් තමන් සම්පූර්ණ කරලා නැහැ සුදුසුකම ඊළඟ උත්සාහයත් A levels කරනවා හැබැයි ඇප්ලිකේෂන් එකක් දාන්නේ නැහැ. එහෙම දරුවෝ ඉන්න නිසා ඇප්ලිකේෂන් එකක් දාලා පසුව සුදුසුකම් සම්පූර්ණ කරන දරුවෙක්ට අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. සරලව කිව්වොත් අයදුම් පත්‍රයේ බාර දෙන අවසන් දවස වෙනකොට තමන් නියමිත සුදුසුකම් ටික සම්පූර්ණ කරගෙන තියෙන්න ඕනේ. තව දෙයක් තමයි වෙනත් පාඨමාලාවක් හෝ රැකියාවක් කරන පුද්ගලයෙක්ට මේ සඳහා ඇප්ලයි කරන්න අවස්ථාවක් තියෙනවද? එතනත් අපිට කොන්දේසි ටිකක් තියෙනවා. දැන් මේ වැඩසටහන් ඔක්කොම උපාධි පාඨමාලා පූර්ණ කාලීන උපාධි පාඨමාලා. කෙටි කාලීන හෝ සත්‍යන්ත හෝ පාඨමාලාවන් වලට මේ වන විට අනුමැතියක් අපිට නැහැ. එතකොට රැකියාගතව පූර්ණ කාලීන රැකියාගත ඉන්න දරුවෙකුට ඒ කරන අතරතුර තමන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යන්න බැරි වෙනවා. සමහර විට දේශන පවත්වන කාලය සතිය දින 5ම දේශන නොමැති නම් ඔහුට අර්ධකාලීන රැකියාවක යෙදීමට බාධාවක් නැහැ. අනිත් පැත්තෙන් ගත්තොත් තවත් පාඨමාලාවක යෙදී ඉන්න ගමන් තවත් පාඨමාලාවක් පූර්ණ කාලීන නම් කියන්නේ මේ අවස්ථාවේදී රැකියාගත සහ දීර්ඝකාලීන වෙනත් පාඨමාලාවල ඉන්න දරුවන්ට අවස්ථාවක් නැහැ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට අයදුම් පත්‍රයක් යොමු කරන්න. ඉතින් අපි මේ වෙනකන් කතා කරා කාටද ඇප්ලයි කරන්න පුළුවන් සහ මොකද්ද තියෙන්න ඕනේ සුදුසුකම් කියලා. සර් අපිට ඊළඟට කියන්න පුළුවන්ද කොහොමද මේකට ඇප්ලයි කරන්නේ? මොකද්ද තියෙන ස්ටෙප්ස්? මොකද්ද කරන්න ඕනේ? ශිෂ්‍යයන් දැනගන්න ඕන දේවල් මොනවද තියෙනවද? ඔව්. දැන් මම කිව්වා සාමාන්‍යයෙන් කාලරාමුව වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අයදුම් පත්‍ර යොමු කරපු දරුවන්ගේ පළවෙනි වටේ ප්‍රතිඵල නිකුත් කරනවත් සමගම වාගේ පොලි රාජ්‍ය ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ අයදුම් පත්‍ර
ඉදිරිපත් කිරීමට අපි අවස්ථාව හදලා දෙනවා. ඒක තමයි දැනට ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය. එතකොට මේ අයදුම් පත්‍රය සම්පූර්ණම මාර්ගගත අයදුම් පත්‍රයක්. කියන්නේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක්. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය අංශයේ ස්ටුඩන්ට් ලෝන් ඩිවිෂන් කියන තැනට ගියාට පස්සේ දරුවන්ට පුළුවන් පළමුවෙන්ම තමන්ගේ ලියාපදිංචියක් සිදු කරගෙන මුරපදයක් අපි කියනවා යූසර් නේම් එකක් පරිශීලක නමක් පරිශීලක මුරපදයක් ලබාගෙන සයින් ඉන් වෙලා ඇප්ලිකේෂන් එකට ඇතුළත් වෙලා තමන්ගේ අයදුම් පත්‍රය ඉදිරිපත් කරන්න. මේක පියවර කීපයක් ඉස්සරහට යන අයදුම් පත්‍රයක්. මාසයක පමණ කාලයක් සාමාන්‍යයෙන් අපි වෙන් කරනවා අයදුම් පත්‍ර බාර ගැනීම සඳහා. එතකොට නියමිත කාලය ඇතුළත තමන්ගේ අයදුම් පත්‍රය සම්පූර්ණ කරලා ෆයිනලයිස් කරපුවාම අවසාන බොත්තමත් අපි ක්ලික් කරාට පස්සේ ඇප්ලිකේෂන් එක සාර්ථකව එයා යොමු කරා වෙනවා. එතකොට දරුවාගේ ඊමේල් එකට එනවා වෙරිෆිකේෂන් මැසේජ් එකක් දරුවා ඔන්ලයින් පුරවපු ඇප්ලිකේෂන් එකේ PDF පිටපතකුත් එක්ක ඔබගේ අයදුම් පත්‍රය සාර්ථකව අපි වෙත ලැබුණා කියලා. ඉතින් සර් කියපු ප්‍රොසෙස් එක ෆොලෝ කරගෙන යද්දී ස්ටුඩන්ට්ස්ලා අතින් නිතරම වෙන කොමන් මිස්ටේක්ස් මොනවා හරි තියෙනවද? ඔව් දැන් වැරදි කියලා ගත්තොත් මට කීපයක් කියන්න පුළුවන්. අංක 1 වැරද්ද තමයි දැන් අපි මේ හැම බඳවා ගැනීමකදීම ශිෂ්‍ය අත්පොතක් නිකුත් කරනවා. දරුවන්ට පරිශීලනය කරන රිෆර් කරන්න ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එකක් එහෙම නැත්නම් ශිෂ්‍ය අත්පොතක් නිකුත් කරනවා. අයදුම් පත්‍ර දාන කාලය ආරම්භ වෙනකොටම වගේ මේ අත්පොතක් නිකුත් කරනවා. ඒතර මේ පොතේ තමයි අපි සඳහන් කරන්නේ මොනවද මෙවර තියෙන පාඨමාලාවන් මොනවද තියෙන උපාධි ප්‍රදානය කරන ආයතන. එතකොට පාඨමාලා ගාස්තු කොච්චරක්ද? ණය මුදල කොහොමද ලබා දෙන්නේ? ණය ආපසු ගෙවන්නේ කොහොමද? අපකරුවන්ගේ කොන්දේසි මොනවද? දරුවන්ගේ අතින් ඉෂ්ට වෙන්න ඕනේ සම්පූර්ණ වෙන්න ඕනේ කාරණා මොනවද? මේ ඊට පස්සේ අමාත්‍යාංශය සම්බන්ධීකරණය කර ගැනීමක් කරනවා නම් ඒ දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපින මොනවාද? එතකොට පළවෙනිම අඩුපාඩුව තමයි අපි දැකපු මේ පොත නිවැරදිව පරිශීලනය කරන්නේ නැතුව ඇප්ලිකේෂන් එකක් දාන්න යන එක. එතකොට පාර්ට්ලි තමයි ඉන්ෆෝම් වෙන්නේ. කොටසක් තමයි දැනගන්නේ. එහෙම නැත්නම් තව යාළුවෙක් කියපු නිසා, ගෙදර අය කියපු නිසා, සමහර විට විශ්වවිද්‍යාලයකින් කතා කරලා ඇප්ලිකේෂන් එකක් දාන්න කියපු නිසා දරුවෝ අයදුම් පත්‍රය යොමු කරන අවස්ථාවක් තියෙනවා. දැන් භාෂා තුනෙන්ම පොත සකස් කරලා තියෙන්නේ කිසිම දරුවෙක්ට අපහසුතාවයකින් තොරව පොත පරිශීලනය කරන්න පුළුවන් වෙන සහ ඒකේ මෘදු පිටපතක් සොෆ්ට් කොපි එකක් අපි දාලා තියෙනවා. එතකොට දරුවන් අතරේ හුවමාරු කරගන්න පහසු වෙන නිසා. අංක 1 අඩුපාඩුව තමයි අත්වැරද්ද තමයි පොත සම්පූර්ණ පරිශීලනය කරගන්න නැතුව ඇප්ලිකේෂන් එක දාන්න යනවා. එතකොට වෙන්න පුළුවන් අඩුපාඩු තමයි එක්ක තමන් සුදුසුකම් සම්පූර්ණ කරලා නැහැ. දැන් මං කිව්වා කලින් මූලික සුදුසුකම් ටිකක්. ඊට අමතරව තියෙන්න පුළුවන් එක එක ආයතනවල එක එක උපාධි පාඨමාලාවලට සුවිශේෂී වුණු සුදුසුකම්. දැන් මම උදාහරණයක් කිව්වා ඉංග්‍රීසි භාෂාවට සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අවමෙස් සාමාර්ථයක් ලබා ගන්න කියලා. හැබැයි ආයතනයක් තියෙන්න පුළුවන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දෙකටම සාමාන්‍ය සාමාර්ථයක් හෝ සම්මාන සාමාර්ථයක් ලබා තියෙන්න පුළුවන් කියන. ඒක ආයතන අනුව වෙනස් වෙන්න පුළුවන්. සහ උපාධි පාඨමාලා අනුව දැන් අපි හිතමු ටිකක් වෙනස් උපාධි පාඨමාලාවක් ගත්තොත් තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලාවක් හදාරන දරුවෙකුට ඕන වෙනවා. හැබැයි දරුවා උසස් පෙළ කරලා තියෙන්නේ කලා විෂය ධාරාවෙන් කියලා අපි හිතමු. දැන් මේ වැඩසටහන යටතේ එහෙම දරුවෙක්ටත් අවස්ථාවක් තියෙනවා ඇත්තටම. එතකොට ඒකට ඇඳුම් පාඨමාලාවක් එහෙම නැත්නම් අපි කියන බ්‍රිජින් කෝස් එකක් කරලා දරුවෙකුට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ තොරතුරු ඔක්කොම සඳහන් කරලා තියෙන්නේ හෑන්ඩ්බුක් එකේ. එතකොට හෑන්ඩ්බුක් එක හරියට කියවෙ නැතුව ඇප්ලිකේෂන් එකක් දාන එක තමයි කරගන්න ලොකුම මිස්ටේක් එක. එතකොට අපි හිතනවා අපි පාඨමාලාවන් 5ක් විතර ඉල්ලුවා. මට මේක ලැබෙන්න ඕන සමහරට 1 2 3ටම එලිජිබල් නැහැ. එතකොට එයා අංක 4 තමයි එලිජිබල් පළවෙනි ප්‍රෝග්‍රෑම් එක දාලා තියෙන්නේ. ඉතින් ඒක වෙන්න පුළුවන් කොමන් මිස්ටේක් එකක්. ඒ වගේම තමයි සමහරලාට දැන් මේ දරුවන්ට මං කිව්වා අයදුම් පත්‍රය ඉදිරිපත් කරාට පස්සේ PDF එකක් එනවා තමන්ගේ ඊමේල් එකට ඇප්ලිකේෂන් එක වෙරිෆිකේෂන් කරලා කන්ෆර්ම් කරලා දරුවන්ට ඊමේල් එකක් ලැබෙනවා. සමහරලාට දරුවා අතින් මේ ඊමේල් එකට ඇක්සස් නැතුව යනවා. සමහරට තමන්ගේ ඩිවයිස් එක නැති වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊමේල් එකේ පාස්වර්ඩ් සමතක වෙලා එහෙම නැත්නම් සිම්ප්ලි ඊමේල් එක බලන්නේ නැහැ. සරලවම ඊමේල් එක බලන්නේ නැහැ. මොකද දැන් අයදුම් පත්‍රය දැම්මට පස්සේ දිගටම සම්බන්ධතාවයේ දරුවත් එක්ක අපි යන්නේ විද්‍යුත් තැපෑලත් එක්ක.
එතකොට විද්‍යුත් තැපෑල බැලුවේ නැත්තොත් සමහරලාට දරුවා තීරලා ඉන්ටර්විව් එකට එන්නේ කිව්වම දින මග ඇරෙන්න පුළුවන්. සිලෙක්ෂන් එකේ රිසල්ට් එක දුන්නාට පස්සේ දින මග ඇරෙන්න පුළුවන්. ඒතර ඒකත් එක මිස්ටේක් එකක් ඇප්ලිකේෂන් එක දානකොට. තුන්වෙනි එක තමයි සමහර වෙලාවට දරුවෝ දැන් මම උදාහරණයක් කිව්වොත් පසුගිය බඳවා ගැනීමේදී 10 වෙනි බඳවා ගැනීමේදී අපිට තිබ්බා උපාධි ප්‍රදානය කරන ආයතන 17ක්. ඒ 17 ඇතුලේ තිබුණා පාඨමාලා 131ක්. එතකොට සමහර දරුවෝ අර අපි කියනවා නැරෝ ඩවුන් කරගන්නවා කියලා. තමන්ගේ ස්කෝප් එක නැරෝ ඩවුන් කරගන්න ඕන. දැන් නැරෝ ඩවුන් කරගන්න නැතුව සමහර දරුවෙක් අපි හිතමු උදාහරණයක් ඉල්ලනවා පාඨමාලාවන් 100ක් විතර. එතකොට මේකෙන් මොන පාඨමාලාවටද මේ දරුවා යන්නේ? දැන් වඩාත් හොඳයි තමන්ගේ ස්කෝප් එක නිශ්චිතව අඳුරගෙන හම්බෙන මොකක්ම හරි එකකට යනවට වඩා තමන් කැමති තමන්ට පුළුවන් පාඨමාලාවක් තෝරගන්න එක. ඒක තවත් එක අඩුපාඩුවක් අපි දකින. ඒටික තමයි මූලික වශයෙන් සඳහන් කරන්න තියෙන්නේ. ඇත්තරම කියපු ඉම්පෝර්ටන් කාරණාවක් තමයි මේ ශිෂ්‍ය අත්පොත හෑන් බුක් එක. මේ කොහොමද අප ස්ටුඩන්ට්ස්ලා ඇක්සස් කරන්නේ කොහෙන්ද ලබා ගන්න පුළුවන්? ඔව්, ශිෂ්‍ය අත්පොත හැම බඳවා ගැනීමේ අධීරකදීම යාවත්කාලින කරනවා අපි. දැන් 10 වෙනි බඳවා ගැනීම අපි ක්‍රියාත්මක කරා පසුගිය නොවැම්බර් මාසයේ ඉඳලා දැන් අවසාන අධීරයේ තියෙන්නේ. මේ වෙද්දී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් පිටුවට ගියහම ශිෂ්‍ය ණය අංශය ස්ටුඩන්ට් ලෝන් ඩිවිෂන් කියන තැනට ගියාට පස්සේ භාෂා තුනෙන්ම අපිට අත්පොතට ඇක්සස් කරන්න පුළුවන්. හැබැයි අපි දරුවන්ට කියන්න ඕනේ මං කිව්වා හැම බඳවා ගැනීමකදීම පොත යාවත්කාලින කරනවා. ඒ කියන්නේ අලුතින් ප්‍රෝග්‍රෑම්ස් එකතු වෙන්න පුළුවන්. ක්‍රයිටීරියාස් යම් දේවල් වෙනස් වෙන්න පුළුවන්. අලුතින් උපාධි ප්‍රදානය කරන ආයතන ඇතුල් වෙන්න පුළුවන්. තියෙන ප්‍රෝග්‍රෑම් එකක් එළියට යන්න පුළුවන්. ඒ නිසා දරුවන්ට අපි මතක් කරන්න ඕනේ තමන්ගේ බඳවා ගැනීමට අදාළ පොත අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරද්දී කියවන්න. මේ වෙද්දි වෙබ් පිටුවේ දාලා තියෙන වෙබ්සයිට් එකේ දාලා තියෙන පොත පොදු අදහසක් ගන්න. ලෝන් ස්කීම් එක මොකක්ද? සාමාන්‍ය මොනවද මේකට තියෙන ආයතන මොනවද? උපාධි පාඨමාලා මොනවද? කොහොමද මම ණය ගෙවන්නේ? මගේ මූලික සුදුසුකම් ටික මොනවද? වගේ කරුණු ටික පරිශීලනය කරන්න ශිෂ්‍යත් පොත ගන්න පුළුවන්. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් පිටුව ශිෂ්‍ය ණය අංශය කියන දිගුව. එතෙන්ට ගියාට පස්සේ අපිට භාෂා තුනෙන්ම අත්පොත ගන්න පුළුවන්. මේ වගේම දැන් මේ ස්කීම් එකට ශිෂ්‍යයන් තෝරා ගන්නා ක්‍රමය කොහොමද? මොකක්ද කන්සිඩර් කරන කරුණු මොකක්ද? ඔව්, සාමාන්‍යයෙන් ශයිම් අපිට අවුරුද්දකට ආසන 7000ක්. ඒ කියන්නේ දරුවෝ 7000කට විතර මේ ප්‍රතිලාභය ලබලා දෙන්න පුළුවන්. එතන මම කලින් සඳහන් කරානේ අපි උදාහරණයක් කිව්වොත් 10 වෙනි බඳවා ගැනීමේදී උපාධි ප්‍රදානය කරන පාඨමාලා 17 ආයතන 17ක් තිබුණා. උපාධි පාඨමාලා 131ක් තිබුණා. එතකොට මේ සීට් 7000 බ්‍රේක් ඩවුන් එකක් යනවා මේ උපාධි පාඨමාලා 131ට. කියන්නේ හැම පාඨමාලාවකටම වෙනත් විදිහකට කියනවා හැම පාඨමාලාවකටම නිශ්චිත සීට්ස් ගණක් තියෙනවා. එතකොට අපි හිතමු A කියන පාඨමාලාවට සීට්ස් 50ක් තියෙනවා. දරුවෝ 100ක් අංක එකට ඉල්ලනවා. දැන් මෙතෙන්දි බලපාන සාධක ටික අපි කතා කරමු. ආසන ගාන අනිවාර්යයෙන්ම වැදගත් නිර්ණායකයක් දරුවෝ තේරීමේදී. එතකොට දරුවන්ගේ ඉසෙඩ් ස්කෝර් එක. ඒ කියන්නේ මෙරිට් ඕඩර් එක, එහෙම නැත්නම් ඉසෙඩ් ස්කෝර් එක. තුන්වෙනුව දරුවා ඉල්ලලා තියෙන ඕඩර් එකේ ප්‍රිෆරන්ස් එකේ ඕඩර් එක. තමන්ගේ මනාපයේ අනුපිළිවෙල. ඊළඟට ආපු ඇප්ලිකේෂන්ස් ගාන. මේ ක්‍රයිටීරියාස් ටික ඔක්කොම එකට එකතු වෙලා තමයි දරුවන්ට ලැබෙන උපාධි පාඨමාලා මොකක්ද කියන එක තීරණය වෙන්නේ. එතකොට කාවුරු හරි දරුවෙක්ගේ මෙරිට් ඕඩර් එක එහෙම නැත්නම් ඉසෙඩ් ස්කෝර් එක ඉතා ඉහළ අගයක් තියෙනවා නම් ඒ දරුවා ඉල්ලන පළවෙනි ඔප්ෂන් එක, choice එක, ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ලැබෙන්න තියෙන ඉඩකඩ ඉතාම ඉහළයි. කවුරු හරි දරුවෙක් ඉතා අඩු ඉසෙඩ් අගයක් ඇතුව ඉල්ලද්දී එයාට අංක 1 ලැබීමට තියෙන ඉඩකඩ අඩුයි. එතකොට මේක සම්පූර්ණයෙන්ම පරිගණකගත ක්‍රියාවලියක් තමයි මේ තේරීම් ක්‍රියාවලිය. මං සමරි එකක් ආයි කිව්වොත් එක් ප්‍රෝග්‍රෑම් එකට තියෙන සීට්ස් ගාන, දරුවන්ගේ ඉසෙඩ් ස්කෝර්ස්, එයාලා ඉල්ලලා තියෙන ප්‍රෙෆරන්ස් එකේ ඕඩර් එක,
සහ number of applications කියන මේ ප්‍රධාන සාධක හතර මත තමයි දරුවන්ට උපාධියක් මොන උපාධියටද තේරිපත් වෙන්නේ කියන එක තීරණය වෙන්නේ. ඒ සමග මේක කම්ප්ලීට්ලි ඔටෝමේට් වෙච්ච process එකක්. completely automated process එකක්. මෙහිදී ලබාගත හැකි ණය මුදල කීයක් වගේ වෙනවද සහ ඒකේ තවත් benefits මොනවාද තියෙනවද? ඔව් දැන් මම කලින් සඳහන් කරා දැන් දරුවෙක් ඍජු අයදුම්කරුවෙක් විදිහට මේ ආයතනයකට ගිහිල්ලා උපාධියකට ලියාපදිංචි වෙනවා නම් ඒ උපාධියක මුදලට වඩා ඉතා අඩු මුදලකට තමයි ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය හරහා දරුවට ඒ පහසුකම ලැබෙන්නේ. ඇත්තටම මේ ආයතන මේ ණය යෝජනා ක්‍රමය වෙනුවෙන් දක්වන දායකත්වයක් ඒක. මේ දරුවන්ට පහසුකමක් සලසලා දෙන්න. මට සාමාන්‍යයෙන් සඳහන් කරන්න පුළුවන් ඒ කියන්නේ මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් තියෙනවා. භාණ්ඩාගාර එකඟතාවය තියෙනවා. එක එක ස්ට්‍රීම්ස් අනුව විෂය ධාරාවන් අනුව දෙන ණය මුදලේ උපරිම සීමාවක් තියෙනවා අපිට. අපි අවුරුදු 4ක උපාධි සලකලා බැලුවොතින් humanities and social sciences මානව විද්‍යා සහ සමාජ විද්‍යා උපරිම ලක්ෂ 8ක්. එතකොට management and commerce කළමනාකරණය සහ වාණිජ්‍ය විෂය ධාරාවට උපරිම ලක්ෂ 9ක මුදලක්. ඒ වගේම විද්‍යා විෂය ධාරාව අපිට science stream එක තියෙනවා chemical sciences, physical sciences කියලා. chemical sciences stream එකේ ලක්ෂ 12ක උපරිම මුදලක්. physical sciences stream එකේ ලක්ෂ 10ක උපරිම මුදලක්. engineering ටෙක්නොලොජි ඉංජිනීරිං පැත්තට ලක්ෂ 15ක උපරිම මුදලක්. බයෝටෙක්නොලොජි සහ ඉංජිනීරිං ටෙක්නොලොජි ආපහු ලක්ෂ 10ක උපරිම මුදලක්. අපි කමියුනිකේෂන් ටෙක්නොලොජි පැත්තට නම් IT පැත්තට එනවනම් BIT එහෙම නැත්නම් අපි කියනවා Bachelor of Information Technology programs වලට ලක්ෂ 8ක මුදලක් සහ BSc IT වලට ලක්ෂ 10ක මුදලක්. එතකොට සාමාන්‍ය උදාහරණයක් අපි අරන් කිව්වොත් ඉංජිනේරු උපාධියක් ඇතැම් ආයතනවල වෙළඳපොළ මිල ලක්ෂ 36ත් 40ත් අතර වෙනවා පෞද්ගලිකව අපි ඉගෙන ගන්න යනවනම්. හැබැයි මේ පාඨමාලාව ඇතුළේදී ලක්ෂ 15ක මුදලකට තමයි එම උපාධියම එම අධ්‍යයන කොටස් එම ප්‍රායෝගික ක්‍රියාකාරකම් එම ඉන්ටර්න්ෂිප්ස් ඇතුළත් එම උපාධියම ලැබෙන්නේ. තොරතුරු තාක්ෂණ උපාධිය අපි ලබා ගන්න ගියොත් සාමාන්‍යයෙන් ලක්ෂ 27ත් 28ත් අතර මුදලක් වෙනවා. හැබැයි මේ යෝජනා ක්‍රමය ඇතුළත මේ ස්කීම් එකේදී ඒක ලක්ෂ 10ක මුදලකට දරුවට ලබලා දෙනවා. එතකොට මේ මුදල පමණයි දරුවා නැවත ගෙවන්න ඕනේ. ඊට අමතරව පාඨමාලා ගාස්තුවට අමතරව දරුවට ගන්න පුළුවන් ස්ටයිෆන් ලෝන් එකක්. අපි කියනවා ශිෂ්‍යාධාර මුදලක්. ස්ටයිෆන් ලෝන් එකක්. ඒකත් පොලි රහිත ණය මුදලක්. මේක හම්බෙන්නේ දැන් අනිවාර්ය නැහැ දරුවන්ට කැමති නම් ඉල්ලන්න පුළුවන්. අවුරුද්දකට රුපියල් 75000ක මුදලක්. ඒ කියන්නේ මාස 3කට සැරයක් රුපියල් 18750ක මුදලක් දරුවගේ ගිණුමට තමයි මේක ලබලා දෙන්නේ. උපරිමයේ අවුරුදු 4ක ප්‍රෝග්‍රෑම් එකකට ලක්ෂ 3ක මුදලක් දක්වා ලබා ගන්න පුළුවන්. මේ මුදලත් දරුවා ඉගෙනගෙන ඉවර වෙලා රැකියාගත වුණාට පස්සේ අර වගේ සමාන වාරික 84කින් ගෙවන්න පාඨමාලා ගාස්තුවට එකතු වෙනවා. එතකොට මේ ගන්න පුළුවන් මුදල ඇත්තටම විෂය ධාරාව එහෙම නැත්නම් ස්ට්‍රීම් එක අනුව වෙනස් වෙනවා. සහ ළමයින්ට සයිෆන් ලෝන් එකක් ගන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා. සර් මේ වෙනකොටත් වැලියබල් ඉන්ෆර්මේෂන් ගොඩක් අපිත් එක්ක ෂෙයා කරා. ඔයාලටත් මේක යූස්ෆුල් කියලා හිතනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක අන්තිම වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න. සාමාන්‍ය බැංකු ණයක් ගන්නවට වඩා අපේ ස්ටුඩන්ට්ස්ලටයි පේරන්ට්ස්ලටයි තියෙන බෙනිෆිට් එක මොකක්ද මේ පොලි රහිත ශිෂ්‍ය ණය ගන්න එකෙන්? සහ ඒ දෙක අතර තියෙන වෙනස ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. ඔව් අපි දන්නවා දැන් සාමාන්‍ය බැංකු ණයක් ගන්න ගියොතින් අංක එකටම අපි පෞද්ගලික ණයක් ගන්න ගියොතින් එහෙම නැත්නම් නිවාස ණයක් ව්‍යාපාර ණයක් කොහොම ගන්න ගියොත් අපේ ආදායම් තත්ත්වයක් පෙන්වන්න ඕනේ. රාජ්‍ය සේවකයෙක් එහෙම නැත්නම් පුද්ගලික අංශයේ සේවකයෙක් නම් තමන්ගේ මාසික වැටුප කොහොමද කියලා පෙන්වන්න ඕනේ. ඒ සීමාව අනුව ලබා දෙන ණය සීමාව වෙනස් වෙනවා. දෙවෙනි එක තමයි ඇප කරුවන් සමහරට ඇපයක් ඉදිරිපත් කරන්න ඕනේ. දේපල ඇපයක් හෝ වෙනත් ඇපයක් සමහරට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. සමහරලාට ඇප කරුවන් ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට මේ ඇප කරුවන් සැලකීමේදී ඇප කරුවන්ගේ ආදායම් තත්ත්වය අනිවාර්යයෙන්ම බැංකුව වලින් පරීක්ෂා කරලා බලනවා. එතකොට මේ යෝජනා ක්‍රමයේදී ඒකටත් අපිට සහනයක් දීලා තියෙනවා. අනිත් කාරණය තමයි දැනටත් සාමාන්‍ය වශයෙන් බැංකුව වලින් ශිෂ්‍ය ණය ඉගැන්වීම සඳහා දරුවන්ට ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒකේ පොලි මුදල දරුවන් ගෙවන්න ඕනේ. සහ ඒක ඉගෙන ගන්න කාලෙම මෙච්චර සහන කාලයක් ලැබෙන්නේ නැහැ. ගොඩක් දුරට ඉගෙන ගන්න කාලය තුළටත් සමහර ණය
ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට ඉන්ට්‍රස්ට් එක දරුවාට ණය අනුමත වෙන දවසේ ඉඳලාම අවුරුදු 12 දක්වාම රජය විසින් ගෙවාගෙන යනවා. අපකරුවන් සඳහා සහන කොන්දේසි තියෙනවා. අපකරුවන්ගේ ආදායම් තත්ත්වය බලන්නේ නැහැ. කියන්නේ උදාහරණයක් වොත් මම හෝ පියා නැත්තම් බාරකරු පළවෙනි අපකරු විදිහට නම් කරන්න පුළුවන්. තමන්ගේ සමීප ඥාතියෙක් එහෙම නැත්තම් දන්නා පුද්ගලයෙක් දෙවෙනි අපකරු විදිහට නම් කරන්න පුළුවන්. ඊළඟට ප්‍රොසෙසිං ටයිම් එක දැන් දරුවා ලියාපදිංචි කරාට පස්සේ තේරීපත් වෙලා විශ්වවිද්‍යාලයක පෞද්ගලික උපාධි ප්‍රදානය කරන ආයතනයක ලියාපදිංචි කරාට පස්සේ ඒ සම්පූර්ණ ක්‍රියාවලිය අමාත්‍යාංශය මගින් බැංකුව සමග එකතු වෙලා සම්බන්ධීකරණය කරලා දෙනවා. එතකොට දරුවන්ට සහ අපකරුවන්ට තියෙන්නේ බැංකුව එන්න කියන දවසට ගිහිල්ලා අදාළ ගිවිසුම් වලට අත්සන් කරන එක පමණයි. ඉතින් ක්‍රියාවලිය පහසු කරලා තියෙනවා. අප කොන්දේසි පහසු කරලා තියෙනවා. එතකොට පොලිය කියන කාරණේදී සම්පූර්ණ මේක දරුවගේ සහ දෙමාපියන්ගෙන් ඒක ඉවත් කරලා තියෙනවා. ඒක රජය දරනවා. එතකොට සාමාන්‍ය ණයකට වඩා ඇත්තටම මේකේ බෙනිෆිට්ස් ගොඩක් දීලා තියෙනවා. ඔබතුමා නැවත ගෙවීම් කරන ක්‍රමය ගැන කෙටියෙන් කතා කරා. ඒ ගැන පොඩි විස්තරයක් අපිට ලබා දුන්නොත්. ඔව්. දැන් අපි ගත්තොත් අවුරුදු 4ක උපාධියක් හදාරන දරුවෙක් එයාගේ අධ්‍යයන කාලය අවුරුදු 4 අවසන් වෙලා තවත් අවුරුද්දකට පස්සේ කියන්නේ අවුරුදු 5ක් අවසානයේ 6 වෙනි අවුරුද්ද ආරම්භයේ ඉඳලා දරුවා ගෙවීම ආරම්භ කරන්න ඕනේ. එතකොට මම කිව්වා සම්පූර්ණ ණය කාලය අවුරුදු 12ක්. එතකොට 6 වෙනි අවුරුද්දේ ඉඳලා පටන් ගත්තාම දරුවට තියෙන අවුරුදු 7ක කාලයක්. ඒ කියන්නේ වාරික 84ක ප්‍රමාණයක් ණය මුදලේ කැපිටල් එක. එහෙම නැත්නම් ප්‍රාග්ධන මුදල ගෙවලා අවසන් කරන්න. එතකොට යම් හේකින් දරුවෙක්ට අතපසු වුණොත් මේ ගෙවීම කරන්න අපි දන්නවා අපේ රටේ තියෙනවා ණය අසාධුගත කිරීමේ ලේඛනය. එහෙම නැත්නම් ක්‍රිබ් එක කියලා අපි කියනවා. එතකොට එහෙම වුණොත් ඒ දරුවන් සහ අපකරුවන් ක්‍රිබ් එකේ රෙජිස්ටර් වෙනවා. එතකොට මං හිතන්නේ පොඩි අවබෝධයක් දෙන්නම් මම ඒක ඇති වෙන බලපෑම ගැන. දැන් අපි නැවත වතාවක් ක්‍රිබ් එකේ ඇක්ටිව් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන පුද්ගලයෙක් නැවත වතාවක් බැංකු ආයතනයක් එහෙම නැත්නම් මූල්‍ය ආයතනයක් එක්ක ගනුදෙනුවක් කරන්න තමන්ගේ ජීවිතේ කොයියම් අවස්ථාවක හරි යද්දී අපිට ඉතිහාසයක් ලියවිලා තියෙනවා. විශ්වාසදායී ගනුදෙනුකරුවෙක් නෙමෙයි පැහැර හැරීමක් කරලා තියෙනවා. ගිවිසුමක් කඩ කරලා තියෙනවා. ඉතින් ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා අපි දැන් එක පැත්තකින් ගත්තොත් මේ උපාධි පාඨමාලා සියල්ලක්ම රජය අනුමත කරපු ආයතනවල රජය අනුමත කරපු උපාධි පාඨමාලා. ඒ වගේම ණය යෝජනා ක්‍රමයට ගනිද්දී අරගෙන තියෙන්නේ රැකියා ඉල්ලුම ඉහළ පාඨමාලා. ඒකට දරුවන්ට රැකියාගත වීමේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේක ගෙවීම කරන්න පුළුවන්. දැන් මේ වෙද්දි මං කව 10 වෙනි කණ්ඩායම් බඳව ගත්තා කියලා. දැන් ওই 10න් කණ්ඩායම් 5ක් පාස් අවුට් වෙලා එළිය ජොබ් කරනවා. ඒගොල්ලෝ රීපේමන්ට් කරනවා. ඒගොල්ලෝ රීපේමන්ට් කරන නිසා අපිට තව ඉන්ටේක්ස් ගන්න පුළුවන්. දැන් එන දරුවෝ රීපේමන්ට් කරනකොට ඉස්සරහට තවත් ඉන්ටේක්ස් අපිට ගන්න පුළුවන්. දැන් අපිට රිසර්ව්ඩ් ෆන්ඩ් එකක් නැහැ. රජයට රිසර්ව්ඩ් ෆන්ඩ් එකක් නැහැ. වෙන් කරපු අරමුදලක් නැහැ මේ ණය යෝජනා ක්‍රමයට. ගන්නවා ආපසු ගෙවනවා. ගන්නවා ආපසු ගෙවනවා. ඒ අනුව තමයි ණය යෝජනා ක්‍රමය දිගින් දිගටම යන්නේ. ඒත් එක්කම මම තව කොටසක් මතක් කරන්න මේ අවස්ථාවේදීම දැන් යම් හේකින් දරුවෙකුට පාඨමාලාව අතරතුර නතර කරලා එළියට යන්න සිද්ධ වෙනවා නම් නොවැළැක්විය හැකි හේතුවක් මත ඒ වෙද්දි ණය මුදල අනුමත වෙලා ණය මුදල කොටසක් වාරික පාඨමාලා ගාස්තු විදිහට ගෙවලා තියෙනවා නම් ඒ දරුවට ණය මුදල සහ පොලි මුදල යන දෙකම ආපසු රජයට ගෙවන්න සිද්ධ වෙනවා. ණය මුදල අනුමත වෙලා නැත්නම් රජයට ගෙවීමක් නැහැ. හැබැයි ආයතනයේ මාස කිහිපයක් දරුවට උගන්වීමක් කරලා තියෙනවා නම් ඊට අදාළ පාඨමාලා ගාස්තු සමාසික ගාස්තු කොටසක් සමහර විට ආයතනෙට ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද අපේ අරමුණ ඩ්‍රොප් අවුට් එකක් නැතුව දරුවෙක් අතරමඟින් හැලෙන්නේ නැතුව උපාධිය සම්පූර්ණ කිරීම දක්වා ගෙන යන එක. ඒක සම්පූර්ණ කරගත්තට පස්සේ දරුවා රැකියාගත වෙලා මේ මුදල ආපසු ගෙවලා මේ යෝජනා ක්‍රම ඉදිරියට පවත්වාගෙන යන්න තමනුත් දායක වෙන එක. අපි එක සිනාරියෝවක් ගමු. මේ ණය ලබාගත් ශිෂ්‍යයෙක්ට හදිස්සියේ අතරමඟදී ඒ ප්‍රෝග්‍රෑම් එක නවත්තන්න සිද්ධ වෙනවා. මෙයාට මොන වගේ consequences ද face කරන්න වෙන්නේ? මොන වගේ situation එකක්ද එයාට එන්නේ ඊට පස්සේ?
ඕ අනිවාර්යෙන්ම දැන් මං කලින් සඳහන් කළා වගේ අපි බලාපොරොත්තු වෙන්නේ දරුවා නියමිත කාලයට තමන්ගේ උපාධිය සම්පූර්ණ කරගනී කියලා. දැන් මේ හැම උපාධි ප්‍රදානය කරන ආයතනයක්ම දරුවා ඇතුළත් කරගන්න අවස්ථාවේ දරුවන්ට දන්වන සිටිනවා කවදාද ඔබේ උපාධි ප්‍රදානෝත්සවය තියෙන්නේ. මෙන්න මේ අවුරුද්දේ මේ දිනය වෙනකොට ඔබ විශ්වවිද්‍යාලයෙන් එහෙම නැත්නම් උපාධි ප්‍රදානය කරන ආයතනයෙන් උපාධියක් ලබාගෙන පිටව යනවා කියලා. එතකොට මේක අපි සැලසුම් කරලා කරන වැඩසටහනක් නේ. සෑම අවුරුද්දෙම බඳවා ගැනීමක් යනවා. එතකොට බැංකු සමග ගිවිසුම් අත්සන් වෙනවා, ආයතන සමග ගිවිසුම් අත්සන් වෙන්න ඕනේ. නියමිත කාලයට තමන්ගේ උපාධිය සම්පූර්ණ කරන්න සහ පාඨමාලා ගාස්තුව ණය වාරිකයක් විදිහට ලබා ගන්න දරුවක් මූලික අවශ්‍යතා දෙකක් සම්පූර්ණ කරන්න ඕනේ. පළවෙනි කාරණය තමයි පැමිණීම. දරුවගේ ඇටෙන්ඩන්ස් එක 80%කට වඩා ඉහළින් තියාගන්න ඕනේ හැම සබ්ජෙක්ට් එකකටම, හැම විෂයකටම. දෙවෙනි කාරණය තමයි හැම විෂයකටම දරුවා C සාමාර්ථයක්, C ශ්‍රේණියේ සාමාර්ථයක් හෝ ඉහළ සාමාර්ථයක් ලබා ගන්න ඕනේ. C ශ්‍රේණිය කියවම C-, C++ කියන තුනමයි තියෙනවා. එතකොට මේ මූලික අවශ්‍යතා දෙක අපි දාලා තියෙන්නේ දරුවා ඉගෙනීමේ කටයුතු වලම මේ අවුරුදු 4 යෙදෙන බව සහතික කරගන්න. ඒ කාරණා දෙක තමයි මූලිකම අවශ්‍යතා දෙක දරුවන් ලියාපදිංචි කරාට පස්සේ ආයතනයේ. එතකොට මේ කන්ඩිෂන්ස් දෙක සම්පූර්ණ කරගන්න බැරි වෙන ශිෂ්‍යයාට මොකක්ද වෙන්නේ? ඔව් ඇත්තටම මම කියන්න ඕනේ ඒක සම්පූර්ණ කරගන්න උත්සාහ කරන්න කියන එකම තමයි. මොකද මම කිව්වා මේක ක්‍රියාවලියක් කියලා. දැන් ඒක සිද්ධ වෙන්නේ මෙහෙම. මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දරුවා ඉගෙන ගන්නවා. දරුවා ලෙක්චර්ස් වලට පැමිණෙනවා, විභාග වලට මුහුණ දෙනවා, විභාග වලින් සමත් වෙලා ඊළඟ සෙමෙස්ටර් එකට එහෙම නැත්නම් ඊළඟ සමාසිකයට සුසුකම් ලබනවා. දැන් පළවෙනි සෙමෙස්ටර් එකට අපි අතුලත් කරා කියමු. දෙවෙනි සමාසිකයට දරුවා සුදුසුකම් ලැබුවා කියන එක ආයතනය අපිට දන්වලා එවන්න ඕනේ. ඒකට දන්වලා එවන්න නම් දරුවා විභාග සමත් වෙන්න ඕනේ. විභාග වලට සමත් වෙන්න නම් විභාග වලට පෙනී සිටින්න ඕනේ. විභාග වලට පෙනී සිටින්න නම් පැමිණීම 80% කියන කන්ඩිෂන් එක සම්පූර්ණ කරන්න ඕනේ. යම් හේකින් ආයතනය අපිට එව්වේ නැත්තම් යම් දරුවෙක්ගේ විස්තරයක් අපි බැංකුවට ඊළඟ සමාසිකයේ පාඨමාලා ගාස්තුව රිලීස් කරන්න ඒ විස්තරය යවන්නේ නැහැ. මොකද මේක කමිට්මන්ට් එකක් අපි බලාපොරොත්තු වෙන දරුවන්ගේ පැත්තෙන් එක්ස්ට්‍රා එෆර්ට් එකක්. ඇත්තටම අපි කියනවා අමතර උත්සාහයක් යොදලා දරුවා කමිට් වෙන්න ඕනේ නියමිත කාලෙදී තමන් පාඨමාලාව සම්පූර්ණ කරගන්න. ඇතැම් කලාතුරකින් අවස්ථාවල දරුවගේ පාලනයෙන් බැහැරව අපි හිතමු අපිට දැක ගන්න පුළුවන් සමහර ඉන්සිඩන්ට්ස් මම මේ කියන්නේ සමහරලාට අනතුරකට ලක් වෙනවා සමහර දරුවන්. එතකොට ඇත්තටම පැමිණෙන්න බැරි තත්ත්වයක් වගේ. එවන් අවස්ථාවල ඒ සඳහා විශේෂ ක්‍රියාමාර්ගයක් ආයතනයේ නිර්දේශ මත සහ දරුවගේ වෛද්‍ය වාර්තා මත ක්‍රියාත්මක කරන්න පුළුවන්. පොදුවේ ගත්තහම අපි දිරිගන්වන්නේ මේ ක්‍රියාවලිය ඇතුලේ යන්න කියලා. මොකද පාඨමාලා ගාස්තුව නිදහස් නොවුනොත් අනිත් පැත්තෙන් දරුවට ඊළඟ සෙමෙස්ටර් එකට ඇතුළත් වෙන්න බැරි වෙනවා. ඒ සෙමෙස්ටර් තමන්ගේ බැච් එකත් එක්ක සෙමෙස්ටර් එකට ඇතුළත් වෙන්න බැරි වෙනවා. එතකොට රිපීට්ස් තියාගෙන සම්පූර්ණ කර යන අතර කාලය කියන්නේ සමහරට බැච් මිස් එකක් වෙන්න පුළුවන්, සෙමෙස්ටර් පෝස්ට්පෝන්මන්ට් එකක් වෙන්න පුළුවන්. අපි කැමති නෑ ඒක සිද්ධ වෙනවට. ඇත්තටම එතකොට එතන විශේෂ සහ ඉම්පෝර්ටන්ට් පොයින්ට් එකක් කිව්වේ අපි රජය විසින් මේ බෙනිෆිට් එකක් දීලා තියෙන නිසා ස්ටුඩන්ට්ස් ලගේ පැත්තෙන් උත් අපි එක්ස්පෙක්ටේෂන්ස් කීපයක් තියෙනවා මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක සහ මේ ණය යෝජනා ක්‍රමය ඇතුළත. පැහැදිලිව. ඒකත් එක්කම ශිෂ්‍යයන්ට ඉල්ලුම් කරන්න පුළුවන් විශ්වවිද්‍යාල සහ පාඨමාලා ගැන පොඩ්ඩක් අපිට විස්තර කරන්න පුළුවන්. ඔව් ඇත්තටම මම කලින් සඳහන් කරා දැන් අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ තියෙනවා රාජ්‍ය නෝන උසස් අධ්‍යාපන අංශය කියලා කොටසක්. ඒතර මේ අංශයෙන් තමයි රජයේ නොවන පෞද්ගලික අංශයේ උපාධි ප්‍රදානය කරන ආයතන විශේෂයෙන්ම දේශීය වශයෙන් උපාධි ප්‍රදානය කරන ආයතන නියාමනයට ලක් කරන්නේ. එතකොට අපි සංඛ්‍යාත්මකව ගත්තොත් මේ වන විට ආයතන 31ක් පමණ මේ අංශය යටතේ ඒ කියන්නේ 1978 විශ්වවිද්‍යාල පනත යටතේ විෂය භාර අමාත්‍යවරයා වෙත පැවැත්ලා තියෙන බලතල අනුව අනුමැතිය අපිට ලැබිලා තියෙනවා. මේ ආයතන 31 අතරින් තෝරා ගන්න ආයතන පමණයි මේ වැඩසටහන සඳහා එකතු කරගන්නේ. එතකොට මං කලින් සඳහන් කරා පසුගිය අවුරුද්දේ නම් ආයතන 17ක් ණය වැඩසටහන සමග සම්බන්ධ වුණා. එතකොට අපි කලින් සඳහන් කරපු විෂය ධාරාවන් යටතේ මානව ශාස්ත්‍ර, ඉංජිනේරු විද්‍යා, රසායන විද්‍යා, භෞතික විද්‍යා, පරිගණක, ව්‍යාපාර අධ්‍යයනය වගේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ
උපාධි පාඨමාලාවන් දරුවන්ට ඉල්ලන්න පුළුවන්. එතකොට බඳවා ගැනීමෙන් බඳවා ගැනීමට මේ ආයතන සහ උපාධි පාඨමාලාවන් වල යම් සුළු සංශෝධනයක් වෙන්න පුළුවන්. මොකද මේ සෑම ආයතනයක්ම සෑම උපාධි පාඨමාලාවක්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ නියාමනයට යටත්ව පවතින නිසා. ඒ නිසා අපි දරුවන්ට ශිෂ්‍යයන්ට යෝජනා කරන්නේ තමන්ගේ ආයුධම් පත්‍ර යොමු කරන බඳවා ගැනීමට අදාළ ශිෂ්‍ය අත්පොතේ එහෙම නැත්නම් ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එක නිකුත් කළ වහාම පරිශීලනය කරන්න මේ අවුරුද්දේ මට මොනවාද ඉල්ලන්න පුළුවන් ආයතන, මට මොනවාද ඉල්ලන්න පුළුවන් උපාධි පාඨමාලා, ඒවා මගේ සුදුසුකම් එක්ක ගැලපෙනවද, මම උසස් පෙළට පෙනී සිටි ඉඳපු විෂය ධාරාවන් දැන් අපිට දැන් මේ කාලේ පුළුවන් කම්බිනේෂන්ස් යන්න විෂයන් ගොඩක් ඉස්සර ඔක එහෙම තිබ්බේ නෑ. විද්‍යා විෂය ධාරාව, භෞතික විද්‍යා විෂය ධාරාව, ජීව විද්‍යා විෂය ධාරාව වගේ තමයි විෂය ධාරාවන් කැඩුනේ. දැන් මේ විෂයන් මික්ස් අප් කරගෙන එකට කම්බිනේෂන්ස් යන්න දරුවන්ට අවස්ථාවක් තියෙනවා. එතකොට හොඳින් බලන්න හැම පාඨමාලාවක් ඉස්සරහම පොතේ සඳහන් කරලා තියෙනවා මේ පාඨමාලාව සඳහා මොනවද දරුවෝ සම්පූර්ණ කරන්න ඕන සුදුසුකම් කියලා. එතකොට දරුවන්ට තෝරගන්න පුළුවන් මොනවද available, මොනවද මට ඉල්ලන්න පුළුවන්, ඒ අනුව තමන්ගේ මනාපලයිස්තුව හදාගෙන ඉල්ලන්න පුළුවන්. පාඨමාලාවෙන් පාඨමාලාවට ක්‍රයිටීරියස් ටික වෙනස් වෙනවා. විශේෂ අවශ්‍යතා තියෙන්න පුළුවන්. ආයුධම් පත්‍රයක් යොමු කරන්න මූලික සුදුසුකම් ටික ඒකත් පොතේ තියෙනවා. නමුත් අපි කලින් කතා කරා උසස් පෙළ S පාසස් 3ක් තියෙන්න ඕන. කොමන් ජෙනරල් ටෙස්ට් එකට ලකුණු 30ක් තියෙනවා. වයස 25ට වැඩි අඩු වෙන්න ඕනේ. A level O level ඉංග්‍රීසි වලට S සාමාර්ථයක් අඩුම අරගෙන තියෙන්න ඕනේ. ඒක ඇප්ලිකේෂන් එකක් දාන සුදුසුකම. දාන අගිටම හරි. දාන ප්‍රෝග්‍රෑම්ස් ඉස්සරහා තියෙන්න පුළුවන්. මේ උදාහරණයක් කෙමිස්ට්‍රි ඩිග්‍රී එකක් කරන්න නම් හැමෝටම බැහැනේ. කෙමිස්ට්‍රි ඩිග්‍රී එකක් කරන්න ඊට අවශ්‍ය මූලික විෂයන් ටික කරලා තියෙන්න ඕන තමන් උසස් පෙළදී. කෙමිස්ට්‍රි ස්පෙෂල් එකක් කරද්දී. ඒ වගේ සමහර විෂයන් වලට තියෙන්න පුළුවන් විශේෂ විෂය කම්බිනේෂන්, සබ්ජෙක්ට් කම්බිනේෂන්ස්. එහෙම නැත්නම් ඒ සබ්ජෙක්ට්ස් වල විෂයන් වල ඉල්ලලා තියෙන පාස් එක මොකද්ද? දැන් සමහරට S එක නෙවෙන්න පුළුවන්. සමහර විෂයක C පාස් එකක් ඉල්ලන්න පුළුවන්. සමහර ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකදී O levels වල ඔයාගේ මැත්ස් එක, දරුවන්ගේ මැත්ස් එක මොකක්ද කියලා අහන්න පුළුවන්. O level වල ඉංග්‍රීසි මොකක්ද කියලා අහන්න පුළුවන්. එතකොට ඒ අනුව නිශ්චිතව බලලා දරුවන්ට පුළුවන් ඇප්ලයි කරන්න විශේෂයෙන්ම හෑන්ඩ්බුක් එක ප්‍රිෆර් කරන්න. සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ගත්තම ස්ටුඩන්ට්ස්ලට සහ පේරන්ට්ස්ලට තියෙන පුළුවන් ප්‍රශ්නයක් තමයි මේක මට ගෙවා ගන්න පුළුවන් වේද වගේ කියන කරුණ. සර්ට දෙන්න පුළුවන් උපදෙස් මොනවද? ඔව්, අපි සාමාන්‍යයෙන් දන්නවා සාමාන්‍ය ණයක් නෙමෙයි මේක. දැන් මේක විශේෂිත කොටස් කිහිපයක් තිබ්බනේ. දැන් ප්‍රධානම අරමුණ තමයි ඉගෙන ගන්න කැමති දරුවෙකුට පහසුකමක් සලසලා දෙන එක. ඒක රජයක වගකීම. පහසුකාරකයෙක් ලෙස කටයුතු කිරීම. එතකොට රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න අවස්ථාව නොලැබුණු දරුවෙක්ට රජය ඉඩක් හදලා දෙනවා පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න. ඒ ණය යෝජනා ක්‍රමයේ ඇතුලේ පහසුකම් ගොඩක් සලසලා තියෙනවා අංක 1. එතකොට සාමාන්‍ය ණයක් ගැනීම සහ මේ ණය ගැනීම කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. පළමු ලොකුම වෙනස තමයි අඩු මුදලක් අපිට ගෙවන්න වෙන්නේ කියන කාරණාව. දෙවෙනි එක තමයි දැන් ණය අපහු ගෙවන්න දරුවා විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්සේ, උපාධි ප්‍රදානය කරන ආයතනෙ පිට වුණාට පස්සේ තව අවුරුද්දක කාලයක් අපි දීලා තියෙනවා. එතකොට ඒ අවුරුදු අපි හරියටම හදලා කිව්වොත් අවුරුදු 5කට පස්සේ තමයි මේ මුදල ගෙවන්න වෙන්නේ. දැන් අපි හිතමු ලක්ෂ 10ක පාඨමාලාවක් කියලා. මේ ලක්ෂ 10ක පාඨමාලාව නිකන් අපි හදලා බැලුවොත් වාරික 84න් බෙදලා පොඩි මුදලක් තමයි එන්නේ. රුපියල් 10000කට ටිකක් වැඩි මුදලක් අපිට ලැබේ. ඒක ගෙවන්න තියෙන්නේ තව අවුරුදු 5කින්. එතකොට අපි දන්නවා මුදලේ අගය වැටුප් ගන්න නිලධාරියෙක් නම්, වැටුප් ගන්න පුද්ගලයෙක් නම් වැටුප් වැඩි වෙලා තියෙනවා. එතකොට අද රුපියල් 10000 නෙමෙයි තව අවුරුදු 5කින් ගෙවන්න තියෙන රුපියල් 10000. ඒ කරුණුත් එක්ක බැලුවාම සහ පොලිය පැත්තෙන් දීලා තියෙන සහනය ගත්තාම දැන් අපි සාමාන්‍ය ණයක් ගත්තොත් අපි දන්නවනේ ඇත්තටම පළවෙනි වාරයේ ඉඳලා ගෙවාගෙන යන්නේ වැඩි කොටසක් පොලිය. අවුරුදු 5ක් විතර ගෙවුවට පස්සෙත් සමහර විට කැපිටල් එකේ බොහොම පොඩි මුදලක් වෙන්න පුළුවන් අඩු වෙලා තියෙනවා. දැන් මේක එහෙම එකක් නැහැ. මේකේ පුළුවන් දරුවට තමන්ගේ කැපිටල් එක විතරක් ප්‍රාප්ත වෙන මුදලක් විතරක් ගෙවාගෙන යන්න. ඒත් එක්කම අපි කලින් සඳහන් කරා මේ උපාධි පාඨමාලා ඔක්කොම තත්ත්ව ආරක්ෂණය කරපුවා, ක්වොලිටි ඇෂුරන්ස් කරපුවා සහ
මාකට් එකේ රැකියා වෙළඳ පොළ දිහා බලාගෙන හදපු උපාධි පාඨමාලා සහ තෝරාගනිපු උපාධි පාඨමාලා. එතකොට දරුවන්ට රැකියාවක් දේශීය හෝ විදේශීය හොයා ගැනීම කියන එක අභියෝගයක් වෙන්නේ නැහැ. එකම කාරණය දරුවා හොඳින් ඉගෙන ගන්න ඕනේ. සහතිකයක් විතරක් අරගෙන එළියට ගියා කියලා අපිට ඇත්තටම කොහෙවත් රස්සාවක් හොයාගන්න බෑනේ. එතකොට දරුවා විෂය කරුණු ටික හොඳට ඉගෙන ගන්න ඕන. තමන් ඉගෙන ගන්න විෂය කරුණු වල මොන හරි කොටසක හෝ කොටස් කීපයක ප්‍රවීණතාවයක් හදා ගන්න ඕන. හැමදේම නැති වුණත් කොටස් කීපයක හෝ. එතකොට ඒ දරුවට අනිවාර්යයෙන්ම වෙළඳපොළ ඉල්ලුමක් හැදෙනවා. ඔබ උසස් අධ්‍යාපනය හදාරන්නේ නැතුව රැකියාවක් හොයාගන්න ගියොත් රැකියා දෙන පුද්ගලයන් පසුපස්සේ ඇවිදින්න සිද්ධ වෙනවා දරුවන්ට. හැබැයි තමන් උපාධියක් සම්පූර්ණ කරගෙන අධ්‍යාපන සුසුකමක් සම්පූර්ණ කරගත්තට පස්සේ දරුවන් කැඳවලා රැකියා ලබා දෙනවා. ඒ වගේම මේ ගොඩක් පාඨමාලාවල ඉන්ටර්න්ෂිප්ස් තියෙනවා. ඉගෙන ගන්න අතරේ තුන්වෙනි අවුරුද්ද විතර මේගොල්ලෝ දානවා ඉන්ඩස්ට්‍රි එකට ඉන්ටර්න්ෂිප්ස් වලට. ගොඩක් දරුවෝ ඉන්ටර්න්ෂිප්ස් ඇතුළේම තමන්ගේ ජොබ් එක සෙකියර් කරගන්නවා. ඉතින් ඒ නිසා රැකියාව සහ ආදායම සම්බන්ධ ගැටලුවක් ඇති කරගන්න ඕනි නැහැ. මොකද මෙහෙම අවස්ථාවක් ආපහු ලැබෙන්නේ නැහැ මේ තරම් පහසුකම් සැලසපු ණය යෝජනා ක්‍රමයක්. ඇත්තටම ගත්තොත් රජය විසින් ශිෂ්‍යයා මූලික කරගෙන එයාලට පහසුම විදියට තමයි මේ ස්කීම් එක හදලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම කියන්නේ දරුවෙක් දෙමාපියෙක් දිරිගන්වන්න තමයි මේ ස්කීම් එක හදලා තියෙන්නේ තමන්ගේ උසස් අධ්‍යාපනය ඉස්සරහට කරගන්න. ඒත් සමගම ස්ටුඩන්ස්ලා කරන්න යන පාඨමාලා තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද තියෙනවද? ඔව් විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ දැන් පාඨමාලාවන් සහ ආයතන තෝරාගනිද්දී අපි ඉස්සෙල්ලා අඳුර ගන්න ඕන මේ තමන්ගේ ඉන්ටේක් එකට අදාළව මොන ආයතනද මොන පාඨමාලාද තියෙන්නේ කියලා. එතකොට අපි ඒකට අර කලින් කිව්වා වගේ ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එක රිෆර් කරන්න ඕනේ. ඒ ටික අඳුරගත්තට පස්සේ ශිෂ්‍යයින්ගේ ක්වොලිෆිකේෂන්ස් අනුව අපි කිව්වා A level subject stream එක වෙන්න පුළුවන්. සමහරට O level qualification එකක් ඉල්ලනවා වෙන්න පුළුවන්. ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ඇතුලේ ඉල්ලන විශේෂ ක්‍රයිටීරියාස් මොනවද කියලා බලන්න පුළුවන්. ඊළඟට එහෙමත් බලලා ආවට පස්සේ දරුවන්ගේ කැමැත්ත මොකක්ද? දැන් ඔබ කවුරු වෙන්නද කැමති? අර මං කලින් කිව්වා වගේ දැන් පාඨමාලා 100ක් එකපාර ඉල්ලුම් කරොත් ඔබ කවුරු වේද කියලා ඔබ දන්නෙත් නැහැ. ඔබ නීතිඥවරයෙක් වෙන්නද යන්නේ? ඔබ ඉංජිනේරුවරයෙක් වෙන්නද යන්නේ? වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්නද යන්නේ? එහෙම නැත්නම් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වෙන්නද යන්නේ? ඒ අනුව එක පැත්තකින් ඔබේ පාඨමාලා පෙළගස්ස ගන්න ඕනේ. අනිත් වැදගත්ම කාරණේ තමයි capabilities. අපි හැමෝටම තියෙනවා තම තමන්ට අනන්‍ය වෙච්ච හැකියාවන් සහ නොහැකියාවන්. දැන් සමහර දරුවන් ගණිතය විෂයට ඉතාම දක්ෂයි, තර්කණයට ඉතාම දක්ෂයි. සමහර දරුවන් පාඩම් කරන විෂයන්ට ඉතාම දක්ෂයි. සමහරු ඕක අනිත් පැත්ත. එතකොට අපි දැන් මැත්ස් හෙවි කන්ටෙන්ට් එකක් තියෙන ඩිග්‍රී එකක් තෝරගෙන මැත්ස් වලට වීක් ළමෙක් තෝරගත්තොත් ආසයි කියලා අවුරුද්දක් දෙකක් යනකොට එයා මග නතර වෙනවා. චොයිස් එකක් නෑ, එයාට එතනින් හරි යන්න බෑ. ඒ නිසා ඊටාම වැදගත් තමන්ගේ කැමැත්ත සහ කැපැසිටි කියන දෙකම මැච් කරගන්න එක. තුන්වෙනි එක අන්තිම එක අපි දන්නවා දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක AI ඒ වගේම විවිධ මෙවලම් එනවත් එක්කම මේ රැකියාව වෙළඳපොළ හරිම වෙනස් වෙන සුළුයි. අද තියෙන රැකියාවන් සමහරට තව අවුරුදු කිහිපයකින් නැති වෙලා යන්න පුළුවන්. අද නැති සමහර රැකියා නිර්මාණය වෙන්න පුළුවන්. දැන් මීට අවුරුදු දශක ගණනාවකට කලින් හිටපු දරුවෙකුට වඩා අද දරුවන්ට තොරතුරු ගැන තොරතුරු ප්‍රවේශය තියෙනවා. අන්තර්ජාල ප්‍රවේශය තියෙනවා. තොරතුරු ලබාගත හැකි තැන් ගොඩයි. ලයිබ්‍රරි එකටම යන්න ඕනේ නැහැ. ගුරුවරයෙක් හම්බෙන්නම යන්න ඕනේ නැහැ. සෝසස් මූලාශ්‍ර ගොඩක් තියෙනවා. එතකොට චුට්ටක් බලන්න තමන් කැමති ඇස්පයර් කරන ඩ්‍රීම් කරන ජොබ් එකත් එක්ක වෘත්තියත් එක්ක ඉස්සරහ ඩිමාන්ඩ් එක කොහොම තියෙයිද? ඉල්ලුම කොහොම තියෙයිද? අපේ රටේ කොහොමද? එහෙම නැත්නම් ඔබ මයිග්‍රේට් වෙන්න වෙන රටකට යන්න බලාගෙන ඉන්නවා නම් ඒ රටවල අපි දන්නවා ගොඩක් යුරෝපීය රටවල් වල top 10 job list කියලා දානවා සහ predictions දානවා. 2030 දී top 10 job list මොනවාද? 35 දී. ඉතින් මේ ලබන අවුරුද්දේ ඇතුළත් වෙන දරුවෙක් පාස් අවුට් වෙනකොට 2030 එහෙම නැත්නම් 31 අවුරුද්ද වෙනවා නම් දරුවට පුළුවන් ප්‍රක්ෂේපණයක් කරලා බලන්න, ප්‍රොජෙක්ෂන් එකක් කරලා බලන්න
මම යන ෆීල්ඩ් එකේ ඉස්සරහා කොහොමද ඩිමාන්ඩ් එක එන්නේ කියලා. ඉතින් මෙන්න මේ කරුණු හොඳට අධ්‍යයනය කරලා තමන්ගේ උපාධි පාඨමාලාව තෝරගන්නවා නම් දරුවෙක්ට තමන්ගේ ඉලක්ක කරා යන්න පුළුවන්. ඇත්තටම සර් කිව්වා වගේ හරි පාත්තුව එකක් හරි ඩිග්‍රී එකක් චූස් කරන එක ගොඩක් වැදගත්. ඉතින් අපි මේ ගැන යුනිවර්ස් YouTube channel එකේ තවත් වීඩියෝස් අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලට ඒවා ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඉන්ෆෝම් ඩිසිෂන් එකක් ගන්න මේ වීඩියෝස් ඔයාලට යූස්ෆුල් වෙයි. සර් ඒ වගේම මෙම යෝජනා ක්‍රමයේ ඉස්සරහට එන්න පුළුවන් චේන්ජස් මොනවද? සහ අප්ඩේට්ස් දැනගන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. ඔව් දැනට අපි බඳවා ගැනීම් වලට අදාළව ප්‍රචාරණ කටයුතු සහ පූර්ව දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට පළවෙනියෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් පිටුව යාවත් කාලීන කළ බඳවා ගැනීම වලට අදාළ තොරතුරු ලබා දෙනවා. පුවත්පත් දැන්වීම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුනෙන්ම සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම ප්‍රධාන ධාරාවේ පුවත්පත්වල දැන්වීම් පළ කරනවා බඳවා ගැනීම වලට අදාළව. ඊළඟට සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සමග එකතු වෙලා මේ සම්බන්ධ ප්‍රචාරණයක් ලබා දෙනවා. ෆ්ලයර්ස් ඒ වගේම WhatsApp සමූහ හරහා ප්‍රචාරණයක් ලබා දෙනවා. ඊට අමතරව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා සියලුම මාධ්‍ය ආයතන වලට මෙන්න මේ යෝජනා ක්‍රමයේ මේ බඳවා ගැනීම ආරම්භ වෙලා තියෙනවා. අයදුම්පත් සුසුකම් තියෙන දරුවන්ට අයදුම්පත් ඉදිරිපත් කරන්න කියලා. ඒතර ඒ තොරතුරුත් එක්ක යාවත් කාලීන කරගෙන අමාත්‍යාංශයේ වෙබ් පිටුව ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව නිතර අසන ප්‍රශ්න අපි FAQs ඇතුළත් කරලා තියෙනවා ටයිම් ටු ටයිම් කාලෙන් කාලට පරීක්ෂා කරලා බලලා දරුවන්ගේ නිතර අසන ප්‍රශ්නත් එක්ක ඒකත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය නායංශය කියන තැනට අපි ගියාට පස්සේ ඒක බලා ගන්න පුළුවන්. ඉදිරියේදී දැන් මම කලින් සඳහන් කරා දැනට අපිට දරුවෝ 7000කට මේ අවස්ථාව ලැබලා දෙන්න ප්‍රතිපත්තිමය තීරණයක් තියෙනවා. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ කෝටා එක වැඩි කරගන්න. තවදුරටත් වැඩි කරගෙන වැඩි දරුවන් ප්‍රමාණයකට අවස්ථාව හදලා දෙන්න කියන එක. සහ ඒ වගේම ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක පුළුවන් තරම් තව සරල කරන්න. දරුවන්ට අපි දන්නවා සමහර ප්‍රදේශවල අන්තර්ජාල පහසුකම් වල තියෙන දුෂ්කරතා. එතකොට පරිගණකයකට හෝ ජංගම දුරකථනයකට ප්‍රවේශ වෙන්න තියෙන අපහසුතා තියෙන දරුවන් ඉන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් මේ අදුම් පත්‍ර ක්‍රියාවලිය අදුම් කිරීමේ ක්‍රියාවලිය සරල කිරීමටත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යම් කාලයක් යනකොට විශ්වවිද්‍යාල ප්‍රවේශය, රජයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සහ පෞද්ගලික අංශීය උපාධි ප්‍රදානය කරන ආයතන සඳහා ඇතුළත් වීම කියන කොටස් දෙක යම් කාලයකදී හිතේ අදහසක් තියෙනවා මේ එක ප්ලැට්ෆෝම් එකකට අරගෙන ඇවිල්ලා දරුවන්ට මේක තෝරලා තමන්ට තීරණයක් ගන්න අවස්ථාවක් හදලා දෙන්න. ඉතින් මේ ටික තමයි දැන්ට මේ සැලසුම් කරලා තියෙන්නේ. සර් ඇත්තටම අපිත් එක්ක ගොඩක් ඉම්පෝර්ටන්ට් දේවල් මේ වෙනකන් ෂෙයා කරා. අන්තිම වශයෙන් මොන හරි උපදේශයක් තියනවාද අපේ ළමයින්ට දෙන්න? ඔව් ඇත්තටම අන්තිම වශයෙන් අපි සඳහන් කරන්න ඕනේ දැන් දරුවන් ඉගෙන ගන්න එක තමයි මේ වගේ වැඩසටහන් වලින් රජයේ අපේක්ෂාව. ඒකට ඉගෙන ගත්ත දරුවෙක් අපේ රටේ ආර්ථිකයට වඩා හොඳින් දායක වෙයි කියන බලාපොරොත්තුව. අයක් නෙමෙයි ඇත්තටම ආයෝජනයක් කියලා තමයි මේක හඳුන්වන්නේ. ඉතින් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට හෝ වේවා පෞද්ගලික අංශීය උපාධි ප්‍රදානය කරන ආයතනයකට හෝ වේවා තමන්ගේ උසස් අධ්‍යාපනය හදාරන්න සුදුසුකම් ලැබලා තියෙනවා නම් ඒ අවස්ථාව මග අරගන්න එපා කියන එක අපි ඉස්සෙල්ලම දරුවන්ට සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම දැන් රජයට රාජ්‍යාංශයේ තියෙන පහසුකම් එකවර අපිට පුළුල් කරන්න බැරුව යනවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපිට කරන්න පුළුවන් ඊළඟ විකල්පය තමයි පෞද්ගලික අංශය සඳහා ඇතුළත් වෙන්න දරුවන්ට තියෙන ඊට ප්‍රස්තාව වැඩි කරලා දෙන එකදී. ඒ යටතේ තමයි ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙන්නේ. නමුත් මේ දක්වා මේ යෝජනා ක්‍රමයේ උපරිම ප්‍රතිලාභ දරුවෝ ලබා ගන්න උත්සුක වෙලා නැහැ. සමහරට යම් නොදැනුවත්කම් තියෙන්න පුළුවන්. දැන් මේ වැඩසටහන් තුලිනුත් අපි උත්සාහ කරන්නේ පුළුවන් තරම් සමාජය දැනුවත් කරන්න ප්‍රතිලාභින් දැනුවත් කරන්න. ඒ නිසා ඉල්ලීමක් කරනවා ඔබ අයදුම් පත්‍රයක් යොමු කරන්න. අනිවාර්යයෙන්ම අයදුම් පත්‍රයක් යොමු කරන්න. අයදුම් පත්‍රයක් යොමු කරොතින් ඔබට ඉතාම ඉහළ සම්භාවිතාවයක් තියෙනවා ඔබ ඉල්ලුම් කරන උපාධි පාඨමාලාවක් ලබා ගන්න. ඒ අයදුම් කරද්දී කලින් සඳහන් කරා වගේ හොඳ ඉන්ෆෝම් ඩිසිෂන් එකක් ගන්නවා. කවුරු හරි කියන දෙයක් නෙමෙයි. කොහෙද හරි දැකපු දෙයක් නෙමෙයි.
පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න, චුට්ටක් බලන්න. මොනවද මේ ආයතන? මොනවද මේ ආයතනවල තියෙන උපාධි පාඨමාලා? මේවා කොහොමද මට ගැලපෙන්නේ? මට මේක කරගන්න පුළුවන්ද? සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා අපේ අම්මා තාත්තගේ ඩ්‍රීම් එකත් බලන්න. ඒවත් එක්කත් මැච් වෙනවද? එතකොට ලොන්ග් ටර්ම් දිගු කාලීනව ගත්තට පස්සේ මම කරන්න බලාපොරොත්තු වෙන වෘත්තිය මගේ වෘත්තියට මේක ගැලපෙනවද? ඒත් එක්ක බලලා හොඳ ඩිසිෂන් එකක් ගන්න. එතකොට දරුවෝ ඇතුළට ආවට පස්සේ ඔබ තමයි මේ ණය යෝජනා ක්‍රමේ අපි කියනවා බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්ස්ලා කියලා. සන්නාම තානාපතිවරු වෙන්නේ ඔබ. අපි පොඩි සර්වේ එකක් කරලා බැලුවා. ඇත්තටම word by mouth තව කෙනෙක් විසින් කියපු හඳුන්වා දීමකින් තමයි මේ ණය යෝජනා ක්‍රමය සඳහා වැඩිපුරම දරුවෝ ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබ තමයි සන්නාම තානාපතිවරු වෙන්නේ මේ ණය යෝජනා ක්‍රමයෙන්. ඔබේ ගමට යන්න නංගිට මල්ලිට ගමේ ඉන්න අනිත් යාළුවන්ට ඉස්කෝලේ ඉන්න යාළුවන්ටත් මෙහෙම අවස්ථා තියෙනවා කියන එක කියලා දෙන්න. ඉගෙන ගත්තට පස්සේ ඔයාලට අනිවාර්යෙන්ම ඔයාලා ඩ්‍රීම් ජොබ් එක ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන ඩ්‍රීම් ජොබ් එකට අනිවාර්යෙන්ම යන්න පුළුවන්. ඒ යද්දී තව පුංචි ඉල්ලීමකුත් අන්තිමට කරනවා. දැන් අපි කතා කරා දරුවන්ව දෙමව්පියන්ව පාඨමාලා ගාස්තු ඉගෙන ගන්න කාලේ පාඨමාලා ගාස්තු බරේ නිදහස් කරලා සම්පූර්ණයෙන්ම අවුරුදු 12 කාලය තුලම පොලි ගෙවීම රජය විසින් බාරගෙන තමයි ඉගෙන ගන්න පහසුකමක් අපි සලසලා දෙන්නේ. ඉතින් මේ පොලි මුදල් කියන්නේ භාණ්ඩාගාරයේ මුදල් කියන්නේ ආපස්ස මහ ජනතාවගේ මුදල්. ඒ නිසා ඔයාලා ඉගෙනගෙන හොඳ රැකියාවක් කරන්න විදේශගත වෙන්න දරුවෝ විදේශගත වෙන්න කමක් නැහැ. හැබැයි අපේ රටේ මිනිස්සුන්ටත් යම් කාලයක් සේවය කරන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. ඉතින් ආයෙත් වතාවක් සී අද්දරවත්ත මහතාට අපි ස්තුතිය පුද කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ කරුණු ටික අපිට ගෙනල්ලා දුන්නාට ස්තුතියි සර්. මම හිතන්නේ මේ උත්සාහය ගොඩක් වැදගත් වෙයි අපේ දරුවන්ට රජයේ පොලි රාජ්‍ය ශික්ෂණ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න ඒ වගේම දෙමව්පියන්ට බොහොම ස්තුතියි. Thank you. පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ගැන ගොඩක් වැදගත් කරුණු රැසක් අපි අද සර්ගෙන් දැනගත්තා. විශේෂයෙන්ම හයර් එඩියුකේෂන් එක ප්ලෑන් කරන ස්ටුඩන්ට්ස්ලා සහ දෙමව්පියන්ට මේ ඩිස්කෂන් එක ගොඩක් වැලියබල් වුණා කියලා අපි හිතනවා. තමන්ගේ ෆියුචර් එඩියුකේෂන් ජර්නි එක ගැන තීරණයක් ගන්න කලින් නිවැරදි තොරතුරු දැනගෙන හොඳ රිසර්ච් එකක් කරලා ගැලපෙනම පාත්‍රයක චූස් කරන එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ වගේම ඔයාලට මේ ලෝන් ස්කීම් එක සම්බන්ධයෙන් තවත් දැනගන්න ඕන දේවල් සහ ගැටලු තියෙනවා නම් පල්ලෙහා වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ ප්‍රශ්නවලට පිළිතුරුත් සමග ඉදිරියේදී තවත් වැලියබල් ඩිස්කෂන් එකක් සී අද්දරවත්ත මහතා සමග ගේන්න අපි UD Notes එකෙන් බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක යූස්ෆුල් වුණා නම් තවත් ස්ටුඩන්ට්ස්ලා, පේරන්ට්ස්ලා සහ ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරලා දැනුවත් කරන්න. academics, career pathways සහ ස්ටුඩන්ට්ස්ලාට valuable future opportunities ගැන discussions එක්ක අපි ඉක්මනින්ම හම්බ වෙමු. අපි වීඩියෝස් දාපු ගමන්ම දැනගන්න UD Notes YouTube channel එක subscribe කරන්න. bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.